බොහෝ වෙලාවට වැරදි විදිහට තරුණ තරුණියෝ මේ ධර්ම මාර්ගය තුල හික්මනකොට යැතන්ට වැරදි පණිවිඩ යනවා. තමන්ගේ ජීවිතේ දරු මල්ලු හදන්න එපා. දරුවෝ හදන එක මහා බන්ධනයක්. එතකොට අපි තේරුම් ගන්න වෙනවා ඒ විදිහට ජීවිතවලට අනවශ්‍ය බලපෑම් බුදුරජාණන් වහන්සේ කළා නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට තිබ්බ විසාකාව එක දරුවෙක් හදනකොට දැන් ඇති බන්ධනයන් නතර කරන්න කියන්නේ. දෙන්නෙක් හදනකොට තුන් දෙනෙක් 10ක් 15ක් හදනකොට. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේ එහෙම උපදෙස් දීලා නැහැ නේද? ඒ නිසා අපි කල්පනා කරන්න වෙනවා කිසිම විදියකින් තමන්ගේ ලෞකික ජීවිතයට බාධාවක් වෙන්න විදිහක් නැහැ බුදුදහම නම්. එතකොට අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතවල ගත කරන ස්වභාවයට බාධාවක් නෙවෙයි ධර්මයේ තුලින් ලැබෙන්නේ අර්ථවත්කමක්. මොකද ධර්මයේ කියලා කියන්නේ අපිට ජීවිතේට එකතු කරගන්න තියෙන මොනවා හරි 아무තු જાති එකක් නෙවෙයි. අපි නොදන්න නමුත් අපේ ජීවිත තුල සත්‍යයි ධර්මය කියලා කියන්නේ. අපේ ජීවිතේ ජීවත් වෙනවා කියන එකේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර ගැනීමටයි ධර්ම අවබෝධ කිරීම කියලා කියන්නේ. එහෙනම් ධර්ම අවබෝධ කරගත්තොත් අසාර්ථක විත් ජීවිත සාර්ථක වෙනවා. එපා වුණු කලකිරුණු ජීවිතවලින් සමුගන්න පුළුවන්කම ලැබෙනවා. තමන්ගේ ජීවිතයට සතුට ගලාගෙන එනවා. තමන්ගේ ජීවිතය අර්ථවත් වෙන්න පටන් ගන්නවා. වෙනදට වඩා තමන්ගේ ජීවිතය යථාර්ථයෙන් දකිමින් කටයුතු කරන්නට පුළුවන් නුවණැස පහළ වෙනවා. එහෙනම් අපි තීරුම් ගන්න ඕන තමන්ගේ ජීවිත අර්ථවත් කරගන්න නම් ජීවිතයේ සැබෑ ස්වභාවය දැනගෙන ජීවිතය සතුටින් ගත කරන්න නම් ලෝකේ තියෙන එකම තැන බුදුදහම විතරයි.